හොඳයි නැවතත් විරාමයෙන් පසුව අපි එනවා යෝග ව්‍යායාම සහ යෝගාසන අතර වෙනස හඳුනාගෙන නිවැරදිම යෝගාසන අභ්‍යාසවල යෙදීමට. අපි ඉගෙන ගත්තා හස්තුට්ඨානාසනය කොහොමද යෝගාසනයක් විදිහට කරන අය පුහුණු වෙන්නේ සහ යෝග ව්‍යායාමයක් විදිහට පුහුණු වෙන්නේ. යෝග ව්‍යායාම කියලා ඇත්තටම මේ වචනයක් නෑ. ඒක හදපු වචනයක්. පොත්පත්වලත් තියෙනවා යෝග ව්‍යායාම කියලා. ඒක ගොඩක් වෙලාවට 1950න් පස්සේ පොත්වලට ඇතුළත් වුණ වචනයක්. යෝග කලින් පොත්වල මූලික ග්‍රන්ථවල තියෙන යෝග ආසන. ඒකට හේතුව තමයි මේ දැන් අපි දන්නවා මේ කාර්මික විප්ලවයත් සමග රටවල තිබ්බ ආක්‍රමණයත් එක්ක කාර්මික විප්ලවයත් සමග තාක්ෂණය දියුණුවා. මේ තාක්ෂණය දියුණු වීමත් සමග ඇති වුණ ලොකු විප්ලවයක් තමයි යන්ත්‍ර සූත්‍ර බිහිවීම. මේ මානවයාගෙන් ශ්‍රම සම්පත වලින් කරන්න තියෙන දේ යන්ත්‍ර වලින් කරන්න ගත්තා. එතකොට මේ මානවයා එමෙතන මිනිස්යාගේ ශ්‍රම සම්පත ටිකින් ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඒ වෙනුවට යන්ත්‍රෝපකරණ ආදේශ වුණා. මේ මිනිස්යාගේ තියෙන ශ්‍රමය ටිකින් ටික අඩු වෙනකොට එයාට මේ වැඩ කිරීමේ ප්‍රවණතාවය වැඩපොළ කිරීමේ ප්‍රවණතාවය ටිකින් ටික අඩු වෙන්න ගත්තා. මේ අතපය දුර්වල වෙන්න ගත්තා. දැන් ඒක ඔබට බලන්න පුළුවන් පරිගණක තාක්ෂණයත් එක්ක පරිගණකවල දියුණු වීමත් සමගම කොච්චරක් මේ මිනිස්සු රෝග වලින් පෙළෙනවාද කියලා. කොච්චරක් මිනිස්සු රෝග වලින් පෙළෙනවාද කියලා. දැන් කලයකට ගියොත් පොල් බෑයක් වුණත් පොල් ටික ගාලා දෙන්න තරම් මට්ටමට මිනිස්සයා කෙනා බිසි වෙලා කාර්ය බහුල වෙලා පොල් ටිකක්වත් ගා ගන්න විදියක් නැහැ ගෙදර. එච්චරටම මුදල් පස්සේ යන මට්ටමටම වැටිලා. ඉතින් ඒවත් එක්ක තමයි මේ ව්‍යායාම කියන දේවල් අපේ ජීවිතය වලට සම්බන්ධ වෙන්නේ. නමුත් ඊට කලින් කාලේ ගත්තොත් ගොඩක් මේ ස්වභාවික සම්පතත් සමග ස්වභාව ධර්මයත් සමග එකතු වෙලා තියෙන්නේ. සයාලට අමුතුවෙන් ව්‍යායාම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි දැන් අපි පොරොත්තු වෙමු මේ පාදස්ථාසනය. පාදහස්ථානාසනය කොහොමද මේ ව්‍යායාමක් විදිහට කරන අය කරන්නේ සහ යෝගාසනයක් විදිහට කරන්නේ කියලා. පාද කියලා කියන්නේ කකුල්, හස්ත කියන්නේ අත, පාදහස්ථාසනය කියනවා කියන්නේ කකුල් දෙක අත් දෙක කකුලින් අල්ලන එක. එහෙම නැත්නම් අත් දෙකෙන් කකුල අල්ලන එක. එහෙම නැත්නම් අත් දෙකෙන් කකුල ස්පර්ශ කරන එක. මේක සම්ප්‍රදායයෙන් සම්ප්‍රදායට වෙනස් වෙනවා. සමහරු අත් ඉස්සරහින් තියෙනවා, සමහරු අත් පිටිපස්සෙන් තියෙනවා, සමහරු දනිස් නවනවා, සමහරු කකුල් දෙක පරතරයක් ඇතුළත කරනවා, සමහරු කකුල් දෙකේ වලු කරෙන් අල්ලනවා, සමහරු නල්ල ගාවනවා දනිසේ, සමහරු ගාවන්නේ නැහැ, සමහරු ඉස්සරහා බලනවා. මේ එකම නමෙන් තියෙන ආසනයේ කරන විදිය වෙනස්. ඒකට එක සම්ප්‍රදායන් විසින් හඳුන්වා දීලා තියෙන ක්‍රමවේදයන් වෙනස්. නමුත් අපි මේ සඳහා අපි පදනම් කරගන්නේ සලස්සති සම්ප්‍රදායේ හත යෝග ඉගෙනීම. ඒක සේවානන්ද සම්ප්‍රදායේ හත යෝග ඉගෙනීම වලට ගියොත් වෙනස්. අයියන්ගාර් සම්ප්‍රදායේ හත යෝග වෙනස් ඉගෙනීම වලට ගියොත් ඒක වෙනස්. ඒතර බාබාජි යෝග වල බාබාජි සම්ප්‍රදායේ හත යෝග වලට ගියොත් වෙනස්. ඔය වගේ මේ සම්ප්‍රදායන් අනුව එකම ආසනය කරන විදිය වෙනස් වෙනවා. හොඳයි. අපි ආසනයට යමු. ඉස්සලාම අපි බලමු මේ පාදස්ථාසනය ආසනයක් විදිහට කොහොමද පුහුණු කරන්න කියලා. එන්න සමස්ථිතියට කකුල් ළඟට මහපට ඇඟිලි දෙක එකතු වෙලා ඇස් දෙක පියාගෙන මේ අවර පටසේට හොඳට සමන් දෙනවා. තමාගේ මනස ඒකාත්මික කරනවා. ශරීරය සමග දනිස් නවන්නේ දනිස් කෙලින් මේ වගේ අත් සැහැල්ලුයි, කය සැහැල්ලුයි, මනස සැහැල්ලුයි. හොඳයි. දැන් ආශ්වාසයත් සමග අත් ඉහළට ඇස් අරගෙන මදක් පිටිපස්සට නැවෙනවා පුළුවන් ප්‍රමාණයට. හුස්ම සමග මදක් රැඳෙනවා. පිට කරමින් අල්ලනවා කකුල් දෙක. හිමීට බලන්නේ ආසන කිරීමේදී ඇතිවන සංයමය. කිසිම කලබලයක් නැහැ. සිතේ තියෙන කලබලකාරී ගතිය තුරන් වෙලා යනවා. දැන් හුස්මක් නැතුව ඉන්නේ. දැන් බහිකුම්භක අවස්ථාවෙන් ඉන්න. නැවතත් ආශ්වාස සමගත් ඉහළට ත්‍රිකාෂ්ඨයෙන් මදක් පිටිපස්සට නැවෙනවා. ත්‍රිකයෙන් මදක් නැවෙනවා. ප්‍රාශ්වාස කරමින් ඉදිරියට අල්ලනවා කකුල් දෙක.
හිමීට බලන්න තමාගේ මනසේ ඇති වන සංයමය කලබලකාරී ගතිය නැති කළා බහිකුම්භක අවස්ථාවෙන් දැන් රැඳෙනවා හුස්ම නැතුව බලන්න තමාගේ ශරීරයට එන ශක්තිය ප්‍රාණ ශක්තිය වැඩි වෙනවා මේ අභ්‍යාස මේ විදිහට කරනකොට ප්‍රාණ ශක්තිය ගැන මම පස්සේ වෙලාවක කියලා දෙන්නම් නැවතත් ආශ්වාසය සමගත් ඉහළට ආශ්වාසය සමගත් ඉහළට මදක් නැවෙනවා දණි ඉනෙන් ත්‍රිකයෙන් රැඳෙනවා තප්පර 3ක් ප්‍රාශ්වාස කරමින් ඉදිරියට ප්‍රාශ්වාස කරමින් ඉදිරියට 3යි 4වෙනි වර ආශ්වාසය සමග අත් ඉහළට දැන් මේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම ගැනීම පිටිකිරීමේදී අතරමැද්දේ කෙටි හුස්ම ගන්නෙ නැහැ තනි හුස්මට යන්නේ අන්න ඒ නිසා තමයි මේ ශරීරයට පුදුමාකාර ජවයක් පුදුමාකාර ප්‍රාණමය ශක්තියක් ලැබෙන්නේ රැඳෙනවා හුස්මත් සමග දැන් බලන්න තමාගේ ශරීරයට වෙන දේ හුස්මත් එක්ක රැඳීමේදී ප්‍රාශ්වාස කරමින් නැවතත් ඉදිරියට 4යි ඇඟ චලනය වෙන්නේ නැහැ එහෙ මෙහෙ යන්නේ නැහැ ව්‍යායාම කරනවා වගේ එහෙට මෙහෙට පනින්නේ නැහැ හොඳ සංයමයක් තියෙනවා මේ කයේ සහ මනසේ නැවතත් ආශ්වාස කිරීමෙන් ඉහළට ප්‍රාශ්වාස කරමින් පාද ස්පර්ශ කරනවා දෙයත් වලින් මදක් රැඳෙනවා ආශ්වාස කරමින් සමස්ථිතියට නැවතත් ආශ්වාස කරමින් අත් දෙක ඉන දෙපැත්තේ සමස්ථිතියට ඇස් දෙක පියාගන්නවා තමා කරපු ආසනය මනසින් දකිනවා මනස පුදුමාකාර විදිහට සැහැල්ලු කළා මනස කය සමග ඒකාත්මික කළා පුදුමාකාර විදිහට ශරීරය සැහැල්ලු කරනවා බලන්න තමාගේ ශරීරයේ ඇතිවන වෙනස දැන් මනසින් දකිනවා මේක තමයි යෝග මේක තමයි යෝග කයේ ඇතිවන වෙනස් වීම මනසින් දැකීමේ හැකියාවක් මේ යෝගියාට තිබිය යුතුයි එසේ නොමැතිනම් ඔව් හිත දියුණු කරන යෝගියෙක් නෙවෙයි ඇඟ හැඩ කරන ලාමක යෝගී. උන්ට කියන වචනේ තමයි මේ ඇඟට විතරක් අවධානය දෙන ව්‍යායාම විදියට යෝග කරන අයට දෙන වචනේ තමයි මම මේ ලාමක යෝගී. හරි ලපටි මේ යෝගවල ගැඹුර ඒගොල්ලෝ දකින්නේ නැහැ. මේ මනසේ දියුණුව ඒගොල්ලෝ දකින්නේ නැහැ. මේ කාම ලෝකයට යන්න තමයි මේ යෝගත් ඒගොල්ලෝ උපකාර කරගන්නේ. ඇඟ හැඩ කළා. ප්‍රතිදෙන ශක්තිය වැඩි කළා. කාමයට වැඩි කළා කාමයට බර කළා මේ කාම ලෝකයේ කාම ශක්තියින් ගන්න තමයි මේගොල්ලෝ මේ ඔය ලාමක යෝගින් යෝග කරන්නේ ඒ නිසා තමයි මේ ව්‍යායාම විදිහට ඒගොල්ලෝ ඒව කරලා නිරෝගීතාවය බලාපොරොත්තු වෙන්නේ හරි අපි දැන් කරමු මේ කොහොමද මේ හස්තුට්ඨාන ආසනය පාදස්ථාන ආසනය ව්‍යායාමයක් විදිහට කරන්න කියලා අපි වාර 10ක් කරමු ඒක ඒ කරනකොට ඔයාලට තේරෙයි මේ බලන්න හුස්ම ගැන එච්චර අවධානයක් දෙන්නේ නැහැ මම අර කලින් කිව්වා වගේ පළපුරුදු ව්‍යායාම උපදේශකයෙක් නොවේ නම් අත් උස්සනවා පල්ලෙහාට දානවා සාමාන්‍යයෙන් අත් උස්සනවා නිකම්ම හුස්ම ගන්නවා ගැනෙනවා ඒක නිකම්ම හුස්ම පිට කරන්න අමාරුයි ඒක හොඳ දෙයක් නෙවෙයි අත් උස්සන හුස්ම ගන්න එක නිකම්ම හුස්ම ගැනෙනවා පිට කරනවා හරි අපි කරමු වාර 10ක් වේගෙන් එක ආශ්වාස ප්‍රාශ්වාස පහළට දෙක ආශ්වාස ප්‍රාශ්වාස පහළට තුන ආශ්වාස ප්‍රාශ්වාස පහළට හතර ආශ්වාස ප්‍රාශ්වාස හය ආශ්වාස ප්‍රාශ්වාස හත ආශ්වාස ප්‍රාශ්වාස අට ආශ්වාස ප්‍රාශ්වාස නවය ආශ්වාස ප්‍රාශ්වාස 10 ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන්න ඇස් දෙක පියාගන්න දැන් ඔබලාට තේරෙනවා නේද මේ යෝග ආසනයක් කිරීමේදී යෝගියා තුල තියෙන සංවරය මනසේ කයේ ඇතිවන සංවරය ව්‍යායාමය කිරීමේදී ලැබෙන්නේ නැහැ කියලා ලැබෙන්නේ නැහැ කෙසේවත් යෝග ආසන කිරීමේදී ඇතිවන කායික මානසික සංවරය ඒ ආධ්‍යාත්මික ගුණාංගය කයේ ඇතිවන වෙනස මනසින් දැකීමේ හැකියාව
යෝග ආසනය ව්‍යායාමයක් විදියට කරනකොට කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. දැන් සාපේක්ෂව යෝගාසනයක් කිරීමට සාපේක්ෂව මේ යෝග ව්‍යායාමය කිරීමේදී ඔබලාට වැඩි මහන්සියක් දැනිලා ඇති. වැඩිපුර දාඩිය දාලා ඇති. කැලරි ටිකක් ශක්තිය ටිකක් වැඩිපුර දහනය වෙලා ඇති. ඔය වගේ දෙයක් වෙලා ඇති. හැබැයි හදියට යෝගාසන කරනවා නම් දාඩිය දාගෙන හරක් වගේ දඟලන්නේ නැහැ. එහෙම කරන යෝගාසන ටිකක් තියෙනවා. දාඩිය දාගෙන හොඳ ජවයක් අරගෙන ඔය යෝගාසන පෙළක් විදියට කරන අභ්‍යාස තියෙනවා. හැබැයි ඒවා රිද්මයකට කරන්නේ නිකන් ඔහෙ කරන්නේ නැහැ. ඒකට කියනවා අෂ්ටාංග විඤ්ඤාස යෝග පුහුණුව කියලා. ඒක අපි ඉදිරියේදී පුහුණු වෙමු. තව ටිකක් දුරට ගියාට පස්සේ අෂ්ටාංග විඤ්ඤාසයත් පුහුණු වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එතකොට මේ යෝග ව්‍යායාමය කිරීමේදී සහ මේ යෝගාසන කිරීමේදී වෙනස ඔයගොල්ලෝ හොඳටම දකින්න ඇති. දාඩිය දානවා සාපේක්ෂව වැඩිපුර වැඩි මහන්සියක් යනවා. වැඩිපුර හති දානවා. ඔය වගේ දේවල් වෙනවා මේ ව්‍යායාම ඉදිරියට කරනකොට. කෙසේ වෙතත් මේ දෙකේටම අදාළ පොදු ප්‍රතිඵලයක් තියෙනවා. ඒ තමයි අනවශ්‍ය මේද කොටස් තැම්පත් වෙන්නේ නැහැ. යෝග අභ්‍යාසයක් කිරීමේදීත් යෝග ව්‍යායාම කිරීමේදී. පෙනහැල්ලට යන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. රුධිර සංසරණය වැඩි වෙනවා. ඒතර ලේ කැටි ලේ ගමනාගමන මාර්ගවල ලේ කැටි හිරවීම ඇති වෙන්නේ නැහැ. මොළයට හොඳට ඔක්සිජන් යනවා. මේ අතපය වල තියෙන හිරිගතිය, ඒතර නහර ගැට ගැසීම් වගේ දේවල්, උදේට නැගිට්ටාම ඈලි මෑලි ගතිය, ඒ ඔක්කොම දේවල් යෝග ආසන කරත් යෝග ව්‍යායාමයක් විදිහට කරත් ඒ ඔක්කොම දේවල් කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා ඒවා මේ යෝගාසන කරන අයටත් යෝගාසනය ව්‍යායාමයක් විදිහට කරන අයටත් පොදු වෙච්ච කාරණාවක්. ඒ නිසා යෝගාසනය කරනකොට ගොඩක් වෙලාවට කම්මැලි ගතියක් වගේ දැනෙන්නේ නැති. කම්මැලි වගේ තියෙනවා. මොකද චලනය අඩුයිනේ. භ්‍රමණය අඩුයි. සාමාන්‍යයෙන් මේ භ්‍රමණය අඩු දේවල් වලට මේ මිනිස්සු කැමති නෑ. ඒක හැටියක් ඒ මිනිස්සුන්ගේ. හැටියක්. ඒකට හේතුව තමයි මම ඔය පොඩි උදාහරණයක් කිව්වොත් කවුරු හරි වාර කතා කරොත් අනේ අද බණ ගෙදරක් තියෙනවා යන්කෝ පොඩ්ඩක් බණ පදයක් අහන්න. හෙට භාවනා වැඩසටහනක් තියෙනවා එන්නකෝ පොඩ්ඩක් භාවනා කරන්න යන්න. කිව්වොත් සමහරට ඔයා දෙපාරක් හිතෙනවා. ඔයාට කියනවා ඇවිල්ලා මේ හෙට පොඩි පාටියක් තියෙනවා යන්කෝ පොඩි ජොලියක් දාලා එන්න සින්දුවක් කියමු ගිහිල්ලා. ඔයා පැනගෙන එයි. තියෙන වැඩ ටිකක් කැන්සල් කරගෙන අවලංගු කරගෙන බැනුම් අහගෙන එයි. ඒ තමයි මේ කාම ලෝකයේ ස්වභාවය. ඇලීමට ඇති කැමැත්ත, ගැටීමට ඇති කැමැත්ත. ඔන්න ඔය කාමයේ නිසා, ඔන්න ඔය යුද්ධය නිසා තමයි මේ ලෝකේ පැවැත්මක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇලීම ගැටීම නිසා තමයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒ දෙක නැතුනම පැවැත්මක් නැහැ. ඔන්න ඔය දෙක අතර ඔය දෙක තෝරගෙන ඕක මැද්දෙන් ගමන් කරන්නාට තමයි මේ යෝගියෝ කියලා කියන්නේ. මේගොල්ලෝ මේ දෙක අතර වෙනස දකිනවා. ඒ නිසා කලබලයක් නැහැ. ඉක්මන් භාවයක් නැහැ. වේගයක් නැහැ. ඉතින් මේගොල්ලෝ මේ යෝගාසන යෝග ව්‍යායාම විදිහට කරන්න දඟලන්නේ නැහැ. ඒක හොඳට කය මනස සංවර වෙන විදිහට මේ යෝගාසනය හොඳට වෙලාව අරගෙන සමයෙන් යුතුව කරනවා. මේක තමයි මේ හස්ත පාදස්ථාසනයේ තියෙන මේ පාදස්ථාසනය ව්‍යායාමයක් විදිහට කිරීමත් යෝගාසනයක් විදිහට කිරීමෙත් ඇතිවන වෙනස. හොඳයි අපි එහෙනම් ආයේ පුහුණු වෙනවා කොහොමද අපි මේ පශ්චිමෝක්තාසනය එහෙම නැත්නම් යෝග ආසනයක් විදිහට පුරුදු වෙන්නේ කොහොමද යෝග ව්‍යායාමයක් විදිහට පුරුදු වෙන්නේ කියලා කෙටි විරාමයකින් පසුව